හෙලෝ ළමයි ඔන්න අදත් කියනවා වීඩියෝ එක වොයිස් කරලා තියෙන නිසා කතාව අහන්න අකමැති අය සවුන්ඩ් එක අඩු කරලා කතාව කියවන්න. සිහින කුමරා යකෝ මම මේ මුළු කාර් එකම අස් කරනකන් මේකි මොනවා කරනවද? මල පෙරේති වගේ කනවද දන්නේ නෑ ගෙනියපු ඒවා. මං එහෙම හිත ගෙට යන්න හදනකොට මෙන්න එනවා බෝනික්කි ගෙනාපුවා තියලා එන්නම් කියලා නේද ගියේ. මෙච්චර වෙලා මොකද කරේ? මේ තියලා තමයි මේ එන්නේ. ඇයි? බෝනික්කි මොකද උනේ? ඇයි කටහඬ වෙනස් වෙලා? ඔයා ඇඬුවද? නෑ අක්කා මේ අපේ අම්මි එයා තාම අඬනවා. ඉතින් මට දුක හිතුණා අක්කා. ඒකයි. දැන් හිතන්න එපා නංගි. අයියටත් දුක හින්දා වෙන්න ඇතිනේ එහෙම හැසිරුනේ. එක එක්කෙනා දුක පිට කරන විදිහ වෙනස්නේ. ඔය අයියාගේ විදිහ වෙන්න ඇති. වෙන්න ඇතිනේ අක්කා. ඔයා හරි පව් අක්කා. මං පව්? ඒ මොකද ඒ? මොකද කියනවා? ටම්සර් එකපාරට හිතුනේ මං පව් කියලා. නිකන් අනේ මේ ඕක ඉවර නම් යමුද අපි ගෙට. අර කේක් එක කන්න හෙට වෙනකන් නම් ඉන්න බෑ හලෝ. බෝනික්කි කියන කතාවත් ඇත්ත. ඒක දිහා බල මටත් ඉන්න බෑ. කෑල්ලක් හරි කන්නම ඕන. යමු ගිහින් කෑල්ලක් විතර කමු. කෑල්ලක් විතරක් කනවා කියලා බෝනික්කිත් එක්ක ගියාට කේක් එකෙන් භාගයක්ම කාලා තමයි දෙන්න නැවතුනේ. මේ දැන් නැති නේද බෝනික්කි? මට නම් තවත් බෑ කන්න. අනික තව ටිකකින් නැන්දිත් කතා කරයි බත් කන්න. බතුත් කමු අක්කා. බත් කන්න? යකෝ බොගේ බඩේ හිඟන්නෙක්ද ඉන්නේ? ඔයා දන්නවනේ අක්කා කොච්චර කෑවත් පිරිනාමාංශයක් නෙවෙයි මට තියෙන්නේ කියලා. මෙච්චර දවසක් නම් දැනන් හිටියේ නෑ. හැබැයි දැන් නම් හොඳටම දැනගත්තා. තම්සි කාක්කෙක් කියලා. අපෝ අක්කා වෙන සතෙකුගේ නමක් තිබුණෙම නැද්ද හලෝ? මේ බෝනික්කි දැන් ඔය කෑව ඇති. මං නම් යනවා ඕක ෆ්‍රිජ් එකට දාලා ඔයත් යන්න. බෝනික්කිටත් එහෙම කියලා මං මගේ රූම් එකට ගියේ. අනේ මගේ පොත ඒක මෙතනනේ මං තියලා ගියේ. ඒකට මොකද උනේ? මං පණ දාගෙන පැයක් විතර මගේ පොත හෙව්වා. ඒක කොහෙවත් නෑ. අනේ මගේ ආදරේ හැමදේම ගැන ලියලා තිබුණේ ඒකේ. ඒ පොත බල කවදාවත් කියන්න බැරි ආදරයක් ඒ පොතේ ලිව්වා. අනේ දැන් මම මොකද කරන්නේ? අවුරුදු ගානක මතක ඒ පොතේ තියෙනවා. මට ඇඬෙනවත් එක්ක මගේ ජීවිතේම හිස්සුනා වගේ දැනෙනවා මට. සුදු අයියාගේ සම්බන්ධය කැඩුණා කිව්වට පස්සේ ඒකට දුක් වෙන්න ඕන වුණත් මට ඒකට පුදුම තරම් සතුටු හිතුණා. අනුන්ගේ දුකේදී සතුටුණු හින්දා තමයි මට මෙහෙම වුනේ කියලා මගේ යටිහිත මටම කියනවා. දැන් ඉතින් මොනවා කරන්නද? අනේ නැන්දිවත් ගත්තවද්ද? ඒත් නැන්දි රූම් එකේනේ. මාමිත් තාම ආවේ නෑ ගිය පාර. එතකොට ඉන්නේ සුදු අයියයි බෝනික්කි. සුදු අයියා කවදාවත් එන්නේ නෑ මගේ රූම් එකට. අද කොහෙත්ම එන්න විදිහක් නෑ. බෝනික්කි ආවද දන්නේ නෑ. ඉස්සර වෙලා ගෙට ආව වෙලාවේ ඒත් වෙනසක් වෙන්නුවේ නෑනේ. හොඳට කතා කරේ. දහසක් දේවල් හිත මං තාමත් පොත හොයනවා. ඒ අතරේ බෝනික්කි කඩන් පැන්නේ මගේ රූම් එකට. අක්කා අපි මේ ටික බෙදාගමු. මොනවලනේ හොයන්නේ? නෑ මේ බෝනික්කි ඔයා ඉස්සර වෙලා මගේ රූම් එකට ආවද? නෑ ඇයි? නෑ නිකන්. ඕක බෙදන්නකෝ යා. බෙදන්න තමයි මේ හදන්නේ. ඒකලා කියන්න එපා ඕන්න මම වැඩිපුර අරන් කියලා. නෑ එහෙම කියන්නේ නෑ. මේ අක්කා ඇත්ත කියනවා. මොනවද ඔය හැටි පණ දාන්න හොයන්නේ? නෑ නංගි මම මේ මෙතන පොතක් තියලා ගියේ ඉස්සර වෙලා එළියට යද්දි. දැන් ආයෙ ඇවිත් බලනකොට ඒක නෑ කියනවකෝ. මං එහෙම කිව්වේ බෝනික්කිගේ මූණ දිහා හොඳට බලන්න. මොකද මට කියන්න පුළුවන් මේකිගේ හැසිරීමෙන් අරන්ද නැද්ද කියලා. ඔය කොහේ හරි තියලා ඇති අක්කා. පස්සේ හිමීට හොයාගන්නවා. මේකි එහෙම කිය මගේ කොට්ටේ ඇස්සේ හිමීට හංගනවා චොක්ලට්. මේකි නම් පොත හොයන එක පැත්තකට දාලා මාත් ගියේ එතෙන්ට. මේ හරි දැන් බෙදනවකො දෙන්නට සමානව චොක්ලට් ටික. ඉතින් මේ බෙදලා තියෙන්නේ ඔච්චර තමා. ඇත්තද? එතකොට මේ මොනවද? එහෙම කියලා හංගපු චොක්ලට් ටිකත් ඇදලා ගත්තේ. තම්සෙත් වෙන මීටරේ නේ අක්කා. ඒව වැඩක් නෑ. කියපු දේ කරනවා. බෝනික්කි යන්න හදනකොටත් මං ආයෙ පාරක් ඇහුවා. නංගි ඔයා ඇත්තටම ගත්තේ නෑ නේද ඒ පොත? පිස්සු දක්කා මට මොනවටද ඔයාගේ පොතක්? මට ඕන තරම් පොත් තියෙනවනේ. රූම් එකේම ඇති එහෙනම්. මම බලන්නම්කෝ.
එහෙම කියලා මං ආයෙ පාරක් හොයන්න ගත්තා. මං කාමරේ පෙරලන් හෙව්වත් මට ආයෙ හම්බ වුණේ නෑ. ඉතින් මං ලියන එක එතනින් නතර කරලා දැම්මා. දවස් හරි වේගෙන් ගෙවිලා ගියා. මාත් හිතුවටත් වඩා වැඩත් එක්ක බිසි වුණා. දවසම වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් අපි හැමෝම ඉස්සර අඹ ගහ යට බංකුවේ ඉඳගෙන තේ බිබී හිටියේ. එතනට සුදු අයියා ආවේ ඒ වෙලාවේ. තාත්තා මට ඔයාලා දෙන්න එක ටිකක් කතා කරන්න ඕන. කියන්න අහන් ඉන්නේ. මාමි සුදු අයියා එක්ක වැඩියේ නෑ දැන්. ඕන දෙයකට ඇරෙන්න. තාත්තා මං මේ ඇයි මොකද ආය මුකියක් එක්ක හරි පැටලිලාද? මං ඊළඟ සතියේ සිංගප්පූරු යනවා. මොකද්ද? ඒත් ඇයි පුතා අපි ඔක්කොම මෙහෙනේ ඉන්නේ. අනික මෙහෙ දේවල් තාත්තට තනියම බලා ගන්න අමාරුයි. නෑ නිලු මට අමාරුවක් නෑ. දෝනිත් ඉන්නවනේ. කාසේල් එකේ වැඩ ටිකක් දෝනිට හිමීට පුරුදු කරන්න ඕන. ඊටු ටික මං බලා ගන්නම්. ඔය යනවා නම් ගියපු දෙන්න. මෙයා මෙහි ඉඳලා මෙච්චර දවසක් කරේ නයිට් ක්ලබ් ගානේ රිංග නාඩගම් නටපු එකනේ. ඒ රටවල ඕවා බෑ. ඔහෙ ගියපු දෙන්නිලු. මාමි එහෙම කියලා නැගිටලා යද්දි ඒ පස්සෙන් නැන්දිත් ගියා. තාම්සේ එහෙන මෝඩයි අයියා කොහෙදෝ යන නැටිච්චියක්ට රැවටිලා හිටියා. තාම්සේ දන්නවද? තාම්සෙටත් හොරෙන් පණ වගේ කෙනෙක් තාම්සෙට ආදරය කරනවා කියලා. බොනික්කි එහෙම කියනකොට මට හුස්ම ගන්නත් බැරුව ගියා. මගේ නැති වුණ පොත මේ කියනන් කියලාමයි හිතුනේ. මට හොරෙන් ආදරය කරනවා? කවුද ඒ කවුද කියලා හොයාගන්න ඕන ඔයා අයියා. නැතුව මං නෙමෙයි. බෑ නංගි දැන් මට ආය ආදරයක් ගැන හිතන්න අමාරුයි. ආදරයෙන් හින්දානේ මේ විඳවන්නේ. අනික බන් නංගි තමුසේ ඔය කියනවා ඇත්තේ තමුසේගේ පන්තියේ කෙල්ලෙක් ගැන නේද? යකෝ ආදරය කරන්නේ කොහොමද බන් පොඩි එකෙකුට දරුකමට තමා හදාගන්න වෙන්නේ. ඇත්තටම ඔයා යනවද අයියා? ඔව්. ආයේ එන්නේ නැද්ද? ටික කාලයකට විතරයි මං යන්නේ. කොච්චර කාලයකටද? ඒක කියන්න මන් දන්නේ නෑ බෝනික්කි. තාත්තිත් කිව්වනේ මට යන්න කියලා. ගොඩක් කල් ඉන්න එපා හරිද? ඉක්මනට එන්න. බෝනික්කි හැම කියලා දුවගෙන ගියේ අඬන ගමන්. පව් කෙල්ල දුක හිතෙන්නේ නැති. කොච්චර නපුරුණත් ඒ යාගේ අයියානේ. සුදු අයියා බෝනික්කිට කොහොමත් ගොඩක් ආදරෙයිනේ. එහෙම හිත පිටිපස්ස බලද්දි දැක්කේ සුදු අයියා බංකුවට වෙලා ඉඳගෙන ඉන්නවා. මෙතන හිටියොත් බැනුම් තමයි දෝනියෝ ඉක්මන් කරලා මෙතනින් යමන්. මගේ යටිහිත මට අනතුරු අඟවනකොට මං හැදුවේ එතනින් එන්න. ඔහොම ඉන්නවා. ඒ තම්සේ නෙමෙයිනේ. මොනවද? මුකුත් නෑ. යනවා. මට පාඩුවේ ඉන්න ඕන ටිකක්. මං අල්ලන් හිටියේ. එහෙනම් ළමයි හෙටත් කතාවේ අලුත් කොටසකින් හමු වෙමු.